ප්‍රශ්නයක් තමයි දැන් මෙහි අරක් මිල අඩුයි කියනවා නේද? මට හිතෙනවා බොනවා ඇති කොල්ලෝ ඒ කියන්නේ එහෙම මේ එක්සත් අරාබි රාජ්‍ය අරක් ඉවර කරන්න බෑ. ඒ බොන්නේ එහෙම කියලා හිතාගෙන. අපි දන්නවා ඒක වැරදි. අපි දන්නවා ඒක අපේ සෞඛ්‍යයට හොඳ නැහැ. අපි දන්නවා ඒකට මගේ පවුලේ අය කැමති නැහැ. මම දන්නවා මගේ පෙම්වතිය කැමති නැහැ. මම දන්නවා මගේ බිරිඳ කැමති නැහැ. මම දන්නවා මගේ ආර්ථිකය පිරිහෙනවා. මම දන්නවා ඒක මට හොඳ නැහැ. ඒ ප්‍රමාණය ඉක්මව අපි දන්නවා. ඒ දැනගත්තත් අපි ඒක පිළිගන්න කැමතිද? ඒක පිළිගන්න අකමැති අවසානයේ වෙන්නේ මොකද්ද? අර දන්නවද අර මීයා කසාද මැදපු ගෙම්බට වෙච්ච දේ? මීයාගේ ගෑනු සතා මොකද්ද? නෑ අතරම යන්න. ඔය ඉඳගෙන නෑ නිකන් ඉන්න ගම හිතන්න. මීයාගේ ගෑනු සතා මොකද්ද? දැන් මෙලට කියන ඇති මී දෙන මීච්චි මී මෙහෙම හැමෝටම මේ අයට දෙන ප්‍රශ්න ඇති. ඉතින් ඒ ප්‍රශ්නේ දෙන්න එපා මේ අයට. කමන්නේ මට කොහෙන් හරි හොයලා පොඩි ටෙස්ට් එකක් දාන්න හාමුදුරනේ මීයාගේ ගෑනු සතා හම්බුණා කියලා. එතකන් ඒ කියන්නේ 6000ට අමතරව තව 2-3000ක් එනවා. කමන්නේ ඒක ගැන වැඩි කල්පනා කරන්නත් එපා. වැත්තන්ට මොලේ පුරවල් වෙනවා. ඔක හිතන්න ගියොත් අපි ගෙම්බගේ ගෑනු සතා මොකද්ද? ගෙම්බි. වෙනතුනේ ගෙම්බියෙකුයි මීයෙකුයි කසාද බඳිනවනේ. මේ අපි දන්නව මේක හරියන්නේ නැහැ, මේක ගැලපෙන්නේ නැහැ. මේකේ හැබැයි අවසානයේ විනාශය හොඳයි. ඒ ගෙම්බට ගෙම්බි මීයයි බඳිනවා. බඳලා හැතම්ම කමාරක් කැලේ එහෙම යනකොට මේ වෙනතුනේ ගෙම්බිට විශ්වාස නැති හින්දා ගෙම්බි වැල් පොටක් කරගෙන ගැට ගහනවා. කාගේද? මීයා කකුල එක කොනක් ගැට ගහනවා, අනිත් එක ගෙම්බි කකුල ගැට ගහනවා. මේ වෙනතුනේ මේ බොහොම විශිෂ්ට කතන්දරයක් මේ කියන්නේ. කවදාවත් මේ ලෝක සම්මතයට පොදු ධර්මතාවයට ගරහන්න යන්න එපා. මේ ලෝකේ බුදුවරු යමක් කියලා තියෙනවා නම් නොකල යුතු නොගැලපෙයි කියලා කවදාවත් කරන්න යන්න එපා. ඔය වෙනතුනේ දැන් වැල් පොට බැඳලා තියෙනද දෙන්න එකට යන්නේ. කැලේ ඇතුලේ යනකොට ගෙම්බිට ඇහෙනවා කච කච ගාලා ගෙම් වතුර පිරලා තියෙන පොකුණක ගෙම්බෝ වෙන්නේ. වෙනතුනේ ඉතින් ගෙම්බ වැඩිපුරම කොහෙද ඉන්නේ? වතුරනේ. ගෙම්බිට ඉස්මිස් නෑ. ගෙම්බි මීයත් අදගෙන පයින්නවා කොහාටද? වතුරට ගෙම්බි යට යනවා, උඩ එනවා, පීනනවා, කරගෙනවා. ගෙම්බිට ඇත්ති වෙනකන් ගෙම්බි වතුරේ පීනුවා. ගෙම්බිට නිච්චයක් තියනවද මීයා කකුල බැඳලා කියලා? අපිට මොකද වෙන්නේ? අපි ඇත්ති තරම් මේක විනෝද වෙනවා. අපි ඇත්ති තරම් මේකේ අර බජාර් භාෂාවෙන් කියන්නේ කොහොමද ඒක? ආතල් ගන්නවා. ඒ ඇති තරම් අපි තෘප්තිමත් වෙනවා. අපේ මනස වැරදි කියලා දැනගත්තත් අපේ සන්තුෂ්ටිය වෙනුවෙන් අපි කටයුතු කරනවා නේ. අපි දන්නේ නැහැ අර අපේ කකුලේ මොකක්ද බැඳලා තියෙන්නේ, අපේ අනික් පැත්තේ මොකක්ද ඉන්නේ. අපේ ආතල් එකෙන් විනාශ වෙන්නේ කවුද? මේ අපි කරන වැරදි වලින්, අපේ අනවශ්‍ය පිනායාම් තුලින් විනාශ වෙන එකක් තියෙනවා. වෙනතුනේ අවසානයේ කියනවා. අවසානයේ මීයා මැරෙනවා. දැන් අන්න අවසානයේ මොකක් හරි ප්‍රශ්නයක් වුණාට පස්සේ අපි වගේම ගෙම්බි මොකද කරන්නේ? උඩට ඇවිල්ලා අඬනවා. මීයා මැරුණාට පස්සේ ගෙම්බි මොකද කරන්නේ? උඩට ඇවිල්ලා අඬනවා. ජීවිතේ මිනිස්සු ඔක තේරුම් ගන්න අය වඩා මීයට පණිනවද අය? ශිෂ්ටත්වයේ කියන එක මර බුදුහාමුදුරුවෝ ගන්නන විනයෝච සුසික්කිතෝ. මිනිස්සුන්ට අධ්‍යාපනයේ විතරක් නෙමෙයි හොඳ විනයක් තියෙන්න ඕන. ඒ විනයත් එක්ක තමයි මිනිස්සුන්ගේ අර එදිනදා ජීවිතේ යහපත තීරණය වෙන්නේ විනය අවිනය මත. විනය මත තමයි මේ සියල්ල පවතින්නේ. සම්බුද්ධ ශාසනය පවතින්නේ මොකක් මතද කියලා භික්ෂුන් වහන්සේලා බුදුහාමුදුරුවන්ගෙන් අහනකොට බුදුහාමුදුරුවෝ කියන්නේ විනයෝ නාම ශාසනස්සායු. විනය තමයි ශාසනයේ ආයුෂ. එහෙනම් ඉතින් සමාජය ගැන කවර කතාවද? පින්නතුනේ ගෙම්බි මීයත් එක්ක අඬා ඉන්නකොට මේ කුණ දැන් මීයා මැරිලා උඩී යනවා උකුස්සේ. උකුස්ස ගහනවා මොකේද? මී කුණට ගහනවා. මී කුණත් එක්ක උඩ යන්නේ කවුද? ගෙම්බි. උකුස්ස මීයා කලා ගෙම්බිත් කනවා.
අපිට ඕක නෙමෙයි දන්තිමේට වෙන්නේ. ගෙම්බි ගෙම්බෙක් පැඳලා හිටියනම් මොකද වෙන්නේ? අදටත් ඉන්නවා. මීයට ගැලපෙන කසාදයක් කරගෙන තිබ්බනම් අදටත් ඉන්නවා. මේ ලෝකේ බුදුරු උගන්වලා තියෙන කරන්න එපා කියලා තියෙන දේවල් ටිකක් තියෙනව නේද? කවදාවත් කරන්න එපා. විනාශයේ සත්‍යයි.